වෙසක් එක දවසට ගෙදර වෙසක් කූඩුව කඩෙන් ගෙනල්ලා එල්ලලා පාට බල්බ් එකක් දාලා ඒක පිටිපස්සේ ඉඳගෙන ෆොටෝ එකක් ගහලා TikTok එකේ හරි Instagram එකේ හරි අප්ලෝඩ් කරන එක තමයි අපේ තරුණ තරුණියෝ අද වෙසක් එක කියලා හිතාගෙන ඉන්නේ අපේ හාමුදුරුවනේ. මේවා කතා කරන්න ලැජ්ජයි ඇත්තටම. වයසක උපාසක මහත්තුරුන්ටවත් උපාසක අම්මලාටවත් නෙමෙයි බණ කියන්න ඕනේ. මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න තරුණ පරපුරට තමයි අද ඉඳන් බණ කියන්න ඕනේ අපේ හාමුදුරුවනේ. ඒත් එක්කම අපේ හාමුදුරුවනේ අපේ රට තුල නිර්මාණය කරනවා සාසනික අර්බුද කියලා දැවැන්ත ප්‍රශ්න ඒවා සංදර්ශන එක් පුද්ගලයෙක්ගේ දෙන්නෙක්ගේ ක්‍රියාකාරකමක් ලොකු කරගෙන සමස්ත සම්බුද්ධ ශාසනයටම ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා. එතකොට අපේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවල අරම කියන්නේ අපේ හාමුදුරුවනේ මෙතුආකල් අපි පවත්වාගෙන ආපු දේවල් ඔක්කොම ටික අමතක කරලා ඒ තියෙන පෝස්ට් එක හරි ඒ තියෙන කමෙන්ට් එක හරි දිහා බලලා අපේ සමස්ත ශාසනයටම තර්ජනයක් එන විදිහට කමෙන්ට් ෂෙයා කරනවා. මේවා ලැජ්ජයි අපිට කතා කරන්න. අද අපේ කහසිවුර අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔබ වහන්සේලා ගාව තියෙන වටාපත අභියෝගයට ලක් වෙලා තියෙනවා. ජයශ්‍රී මහා බෝධිය මුල් කරගෙන දැවැන්ත කරල්ලක් මේ රට තුල යටිමඩි ගහිලා තියෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක තවත් නිර්මාණය කරලා තියෙන මාතෘකාවක් තමයි ආර්ථික ප්‍රශ්න කියලා තියන්නේ. අපේ තරුණයෝ මේ දහමෙන් ඈත් කරන්න ඔබ වහන්සේලාගේ සෙවණෙන් ඈත් කරන්න නිර්මාණය කරපු හොඳම ටෙලි ඩ්‍රාමා එක තමයි ආර්ථික ප්‍රශ්න. මුලින්ම ඉරිදට දහම් පාසල් යවන්න නැති වෙන්න මාතෘකාවක් ගෙනාව ටියුෂන් දැම්මා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවා උසස් පෙළ විභාගයටවත් මුණ දෙන්නේ නැතුව අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? දරුවට රට යවන සිහිනය කියලා සිහිනයක් ගේනවා. මේ රටේ ජාතික අභිලාෂ වෙනුවෙන් වැඩ කරන්න ඉදිරියට ශ්‍රම බලකායක්. මේ ජාතියේ අනන්‍යතාවය අපේ ශාසනික අභියෝගයන්ට විසඳුම් හොයන තරුණ ප්‍රජාවක්. අපේ තරුණයන්ගේ එකම බලාපොරොත්තුව වෙලා දෙන්නේ අපේ හාමුදුරුවනේ ලංකාවේ ලොකුම ගුවන් තොටුපළ වෙච්ච කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ බංකුවක් උඩ වාඩි වෙලා එයා ටිකට් එක වෙච්ච පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් අරගෙන good bye ශ්‍රී ලංකා කියලා FB එකට අප්ලෝඩ් කරන එක. මේවා තමයි අපි කතා කරන්න ඕනේ ප්‍රශ්න. අනාගතයේ මේ සිව්වණක් පිරිස නියෝජනය කරන තරුණ උපාසක උපාසිකාවන් උපාසක මහත්තුරු තව ටික කාලයක් යද්දී ඔබ වහන්සේලාගේ ධර්මය ඔබ වහන්සේලාගේ මාර්ගය පිටිපස එන්න උත්තම ශ්‍රමණයෝ ඒ තරමටම මේ කහ සිවුර අභියෝගයකට ලක් වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ.